ඒ බඩා පොඩ්ඩක් එනවක පල්ලෙහාට වැඩක් කියන්න. මොකෝ බට්ටෝ මේ පැත්තේ. පොඩ්ඩක් එනවක පල්ලෙහාට මට දෙයක් කියන්න තියෙනවා. ඕම් පොඩ්ඩක් ඉන්නවා මං එනකම්. බට්ටෝ එයි මට කතා කරේ. ඊක මේ ශබ්ද කරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මොකද්ද? ඔක්කොටම කලින් යංකෝ ගේ ඇතුළට මං කියන්න. යංකෝ ගේ ඇතුළට. මොකටද මට මෙතෙන්ට එන්න කිව්වේ? ඔක්කොටම කලින් සීට ජොනිටත් මෙහෙට එන්න කියන්න. එයාලටත් මේ කියන්න තියෙනවා. ඒ මොකටද? හරි පොඩ්ඩක් ඉන්නකෝ මං කෝල් එකක් දෙන්න. මේ ඒක නෙමෙයි මගේ ෆෝන් එක කොදන්නේ නේ. යකඩු ඉතින් මන් දන්නවද ඔයාගේ ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා? හරි පොඩ්ඩක් ඉන්න මං බලන්න. හම්බුණාද? හරි හම්බුණා. පොඩ්ඩක් ඉන්න මං කෝල් එකක් දෙන්න. හෙලෝ ජොනි මේ මොකද කරන්නේ? ගෙදර ඉන්නේ. බඩා කියා. ඇයි කතා කරේ? හෙලෝ ජොනි ගෙදරද ඉන්නේ? ඔව් මං ගෙදර ඉන්නේ කියන්න. මේ බට්ට ඇවිල්ලා කිව්වා ඔයාට කෝල් එකක් දීලා එන්න කියන්න කියලා. මේ මට? ඒ මොකද? ආවහම කියන්නල්ලු. ඔයාට අනික් කට්ටියවත් එකතු කරන් එන්නලු අපේ දිහාට. ඒ පාර මොකක්ද දන්නේ කරන්නද? හරියට මට විනාඩි 10ක් දෙන්නකෝ මං එන්න. හරි එහෙනම් තිබ්බා. බයි. එහි පාරයි දන්නේ. ඉක්මනට යන්න ඕනේ. එහෙම මොකද කිව්වේ? හරි එන්නම් කිව්වා. එහෙනම් එන්නේ නැත නේද? බට්ටෝ අපි ආවෝ. බට්ටෝ අපිත් ආවෝ. දැන් අයියා අපිට මෙහෙට එන්න කිව්වේ. ඔය ඇවිල්ලින්නේ කට්ටියම. දැන් ඉතින් මට කිව්වෙත් නෑනේ මොකටද මෙයාලා කතා කරේ කියලා. කියන්නකෝ බලන්න. ඔන්න දැන් 4 දෙනාම හොඳට අහගන්න ඕනේ. මං කියන්නේ යන්නේ අපි 4 දෙනාට ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් ඕක කියන්නකෝ අගේ නොකර. හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නවා කියනවා. දැන් කට්ටියම දන්නවනේ සිරියාවති ආච්චිව. සිරියාවති ආච්චිද? ඇයි මොකද වෙලා තියෙන්නේ? මැරිලාද? මැරිලා මේ බූරුව හොඳට මිනිස්සුන් මරන්න හදනවා මේ යකා. නෑ ඒක නෙමෙයි. සිරියාවති ආච්චිලා අඹ ගහ තියෙන්නේ. ඔව් ඉතින් අඹ ගහ. ඇයි අඹ ගහට මොකෝ වෙලා තියෙන්නේ? අඹ ගහට මුකුත් වෙලා නෑ හරකෝ පොඩ්ඩක් ඉන්නවා කියනකම්. සිරියාවති ආච්චිලා අඹ ගහේ පිරෙන්න අඹ පිරලා තියෙනවා මං දැක්ක ඉද්දි. ඔව් ඉතින් ඕක මහලුක දෙයක්. අපිත් දැක්ක එනකම් අඹ පිරලා තියෙනවා. ඔව් මාත් දැක්ක අඹ ගහ පිරෙන්න අඹ තියෙනවා. ඉතින් ඕකේ මොකද්ද විශේෂත්වය? ඒකේ නෙමෙයි විශේෂත්වය තියෙන්නේ. එහෙනම් මොකද්ද? අද සිරියාවති ආච්චිලා ගෙදර නෑලු. ඒ කියන්නේ අද බඩ පැලෙන්න අඹ කන්න පුළුවන් නේද? අඹ ගන්න නම් පුළුවන් කොල්ලෝ. හැබැයි සිරියාවති ආච්චි පණ වගේ ඔය අඹ ගහ ආරක්ෂා කරන්නේ මම මේ ළඟින් යද්දී මට කියන ඇහුණා ඔය අඹ ගහේ තියෙන ඔක්කොම ගෙඩි ටික කඩලා විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් අපිට මේක අපිට අඹ ගන්න වෙන්නේ. ඉතින් අද ආච්චිලා ගෙදර නෑනේ. අපිට හිතේ සැනසීමෙන් සුපිරියට අඹ ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තව මොනවාද බලන් ඉන්නේ යමුකෝ. හරි කොල්ලනේ. පරක් වෙන ලේට් වෙන හින්දා අපි යන්. හරිනේ. එහෙනම් අපේ හමුදා නිලධාරියෙක් ලෑස්තිනේ අපේ අඹ මිෂන් එකට. ජය වේවා. මන්න ලෑස්ති. මාත් හරේ. එහෙනම් ඉතින් යන්. හෝ. දැන් යන්න කලින් අඹ ටික අරන් එන්න උර එහෙම ගත්තද? උර නම් ගත්තේ නෑ ඉතින්. සාක්කුව වලට හරි ඔබාගෙන ඉමු. සාක්කුව වලට ඔබාගෙන ඉන්න බෑ. ඒවත් අඩි අඹ. බඩා ගෙදරට ගිහින් උර ටිකක් අරන් එනවකෝ. අයියෝ ඉන්න මං ගිහින් අරන් එන්න. පුදුමද යන්නේ මේක. අඹ කඩන්න යන්න මං ගිහින් උර අරන් එන්න. හරි කියෝ ඉන්න තරන් එනවා ගිහිල්ලා. හරි. ඔන්න උර ගෙනාවා. දැන් අපි යන්.